ඉතින් මේ අද අපි නිමාඩු දවසේ ආවා මේ පොඩි නිදහසේ ඉන්න තැනකට අපි අපිත් එක්ක දනාලා ගෙදර ඈත් ඉන්නවා මේ ඉතින් මේක තියෙන්නේ මේ ප්ලේස් එක මේ වේයන්ගොඩ මාලිගා තැන්නේ. ඉතින් කව කියන්නේ ඔෂී පාක් ලොකේෂන් එක දාන්න අනිවාර්යෙන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ගාඩන් එකක් තියෙනවා. ඉතින් මේ ගාඩන් එකේ අපි ගිහිල්ලා අපි ඔයාලට අලුතෙන් පටන් අරගෙන තියෙන්නේ. මේ ඉතින් ඒ ටිකත් ඉස්සරහ දාන්නම් ගාඩන් එකේ. ඉතින් ඉස්සරහ දිගටම ඉන්න තව එකක් තමයි දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් එකක් දාගෙන යන්න බලමු නැති හැමෝටම වීඩියෝ එක බලන්න. මේ ඉතින් ඉස්සරහට බලමු නේ. අපි ගොඩක් ඉන්නවා. මේක චුට්ටයි. ඉතින් මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක නේ. එන්ට්‍රන්ස් එක. යා. හයි දුර්ගානි හයි කියන්නේ. අර වොෂ්රූම් තියෙනවා. වොෂ්රූම් යන්නේ මෙයා තමයි. ඉතින් යාළුවනේ ඔයාලත් ඇවිල්ලා බලන්න අපේ ගමේ තියෙන ලස්සනයි. මෙයාලගේ ගමේ තියෙන්නේ මෙයාලා වේයන්ගොඩ මං ඉස්සල්ලි. ඉතින් ලස්සනයි ෆොටෝස් ගන්නවා නම් මෙයාගේ කාර් එකක් එහෙමත් තියෙනවා. පරණ තාලේ. කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න. දෙවනි සෙල්ෆියක් ගමුද? ආදරේ කියන්නේ. ලස්සනයි. මගේ පොඩි තාරා පීපී ගෑම. අර කාප්ලා තියෙනවා. මේ අපේ ඔයගොල්ලෝ කලින් බැරිවේ නැත්තම් මේ අපේ කැම දාසනේ. කැම දාස. අසනේ. කොණ්ඩේ තමයි පොඩ්ඩක් අවුල් කොණ්ඩේ වැවිලානේ. කොණ්ඩේ වැවිලා. අර කාලෙකවත් මත. ඔව්. නේ. කාලුවක් තියෙනවා. අර ජෝඩි පුංගල් කනවා. අලගන්න. කාලට යන්න පුළුවන් නේද? මේ වගේ ලස්සනට හදලා තියෙනවා. ගල් ගන්න මේ ගල උඩට යන්න පුළුවන් මේ මෙතන. ඔෂී කියලා එකක් තියෙනවා එතනින් උඩට යන්න පුළුවන්. මේ ෆොටෝස් එහෙම ගන්නවා නම් ඉතිරි ලොකේෂන් මගේ ප්‍රී ෂූට් එක නෙන්න ඉන්නේ. දෙවියනේ ඔබ කොහෙද? ප්‍රී ෂූට් එකනේ. මේ වගේ ලස්සන ඒවා ටිකක් තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. නැති විඩි කික්කම කැන්වලේ තියෙනවා. කබාන තියෙනවා. යම් බලන්න හොය. අරහන්. තියෙන කබාන 3-4ක් තියෙනවා. එතනම මේ වගේ ලස්සන එකක් තිබිලා. මේ වගේ තියෙන උඩට මාර ලස්සනයි. උඩට මාර ලස්සනයි. මේ මියුසික් ඇහෙනවනේ. කොපිරයිට් අදින්න නැහැ. ඒක ඉතින් ඔයගොල්ලෝ මාර ලස්සනයි. ලස්සනයි සුපිරි. මාර ලස්සනයි. ඔවුන් ඈ පදිනවා. හරි. උම්මා Hai Miala. කබාන. හතරයි. 4ක් වගේ තියෙනවා. එතන එකක් තියෙනවා.
පස්සේ මේ හරි එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අතන එහා පැත්තේ එකක් තියෙනවා. අපි පාක් කියලා කිව්වට මේක පාක් කියලා කිව්වට මේක හොටෙල් එකක් කරගෙන යන්නේ. ගාඩන් එකත් එක්ක ගාඩන් එක බලන්නත් එන්න පුළුවන්. කබාන ගන්නවා නම් ඒවට එන්නත් පුළුවන්. නේ? නාන්න තමයි. නාන්න මේ දවස්වල ටිකක් රස්නේ හින්දා රස්නේ නැති වෙන්න නානවා. හරිනේ. එහෙනම් නාන වෙලාවේදී ස්විමින් pool එක ගාවදී හම්බෙමු. චේන්ජ් කරගෙන නාල යන්න ඕනේ pool එකට යන්න කලින්. ඉතින් තේනවනේ නිමේෂ්. නිමේෂ් නම් බහැලා ඉන්නේ මේ අනික් කට්ටිය නාන්නේ නැහැ. නාන්න දෙය. ඉතින් නාගෙන ඉවරයි මේ එන්ට්‍රන්ස් එක පෙන්නන්නේ ඔසි the nature garden. එහෙනම් අදට බයි. ජය වේවා.